බලන්න. බීජ ප්‍රකාශන දෙකක්. එකයි x ධන 4 තුනයි x 9 මේ දෙක සාධක ගන්න. බලමු. පළවෙනි වැඩේ මොකක්ද ඔයාලට කරන්නේ? හම්බෙච්ච බීජ ප්‍රකාශන සාධක වෙලා නැත්තම් සාධක ගන්න. මේ දෙකට පොදු සාධකයේ කවුද? දෙක. දෙකෙන් බෙදන්න. සාධක දැන් ගුණාකාර නෙමෙයි. මේ දෙකම බෙදන්න පුළුවන් ගන්න සාධක. 2යි 4යි දෙකම බෙදන්න පුළුවන් කාගෙන්? දෙකෙන්. එහෙනම් අපි දෙකක් ගන්න වරහන්නේ නිවිය. ඉතුරු වෙන්නේ කවුද? මෙතනින් x. දැන් මේ ඉන්නවා. ධන 4 දෙකකින් බෙදුවා කීයද? ධන 2යි. හරි. ඕලියක් පස්සේ. මේකෙන් පොදු සාධකයේ කවුද? 3. එහෙනම් වරහන ඇතුළට එන්නේ කවුද? x ඍණ 9 3 බෙදුනාම ඍණ 3යි. දැන් සංඛ්‍යා දෙකක් තියෙනවනේ. දැන් උදා ගුණාකාර ලියන්න දෙන්නේ. හරි? උදා ගුණාකාර ලියන්න. සංඛ්‍යා දෙකට උදා ගුණාකාර කවුද? 2 3 හරි. වෙනස් පද ඔක්කොම ගන්න. අතන කලින් කරාවද? මේක x දාන 2. නෑ x දාන 2. මේක x ඍණ එනන්ද? නම් මේක තමයි උදා ගන්න. ඔව් අනන්තයි. අර මේ පද අතර මුනිතේ හරි පුරා ගුණා කරේ. මෙහෙම ගන්න දෙන්න. බලන්න. e ඍණ 3යි. මම ඉස්සෙල්ලා වල ඉස්ලාම් කියන්නේ 2යි ඍණ 6යි. දැන් පළවෙනි පදේ මොනවා හරි පොදු දේවල් කියනවද? පොදු සාධකයක් කියනවද? නැහැ. මේ දෙකම බෙදන්න පුළුවන් ගන්න නැහැ. එහෙනම් ඒක සාධක කරන්න දෙයක් නැහැ. ඒක එහෙම ලියුවා. හරි. එහෙම ලියුවා. දෙවෙනි පදේට පොදු කවුද? 2. එහෙනම් දෙකක් ගත්ත වරහන් එළියට ඉතුරු වෙනවා මොකද? p ඍණ 6 දෙකෙන් බෙදුනාම ඍණ 3යි. මෙතනක් තියෙන්නේ මේ p ඍණ 3නේ. වරහන් දාගන්න පුළුවන් අපිට. හරි. වරහන් දාන්න. මම කමන්නේ වරහන් නැතුණා කියලා ගණන් ගන්නවා වරහන් දුවක් දෙන්න පුළුවන්. හරි. සංඛ්‍යාව මොකද තියෙන්නේ? දෙක විතරයි. මෙතන සංඛ්‍යාව එකකින් වැඩක් නෑ. හරි. එහෙනම් කෝකෝහු 2යි. පීරින 3 එක තැනකින් ගත්තාම හරි. දැන් කීප එක තියෙනවා නම් එක තැනකින් ගන්නවා. හැබැයි කොහේ හරි තැනක වර්ගයක් තියෙනවා නම් මේක ගන්නවා. පීරින 3යි පීරින 3යි වර්ගය දුන්නා මේක ගන්න. කොහොමද කරන්නේ? හරි කලින් වරක් වගේම තමයි. දැන් මෙතන ගන්නේ කවුද? පීරින 3. ආයෙ ගන්න දෙයක් නැද්ද? නෑ. ගත්තනේ. ගානක් එනවා මෙහෙම. පාඩ ගානක් x ඍණ 5යි. 15 ඍණ 3යි x 1යි. හරි. දැන් මේක සාධක කරන්න පුළුවන්ද? බැහැ. නේ? එහෙනම් මේක එන්නේ දියු. මේක පොඩු කවුද? කවුද? මේ දෙක බෙදන්න පුළුවන් ගන්න. 3යි 15යි දෙක බෙදන්න පුළුවන්. එහෙනම් 3ක් ගන්න. ඉතින් 3ක් ගන්න. හරි. වෙනස් කරන්න දෙයක් තියෙනවා. අද මෙතන ඉඳලාන්නේ. ඔව් දාන්න ඕනේ. මම ඉස්සර ඇයි දාන්නේ කියලා දෙන්න. නිකම්ම දාලා ඉන්නේ. 3නේ පොදු. හරිනේ. 15ට 3 වගේ 5යි ඍණ 3යි x ගෙන් 3 ගත්තාම මොකක්ද ඉතුරු වෙන්නේ? ඍණ x ලබනවා. ඍණයි ධනයි ඍණ යන්නේ x ඉතුරු. දැන් බලන්න හොඳට. දැන් මෙන්න මිනිම අවස්ථාව හදිස්සියෙන් ආන්නේ නේද? මොකද මේක වෙනස? මේකේ තියෙන වරහනකට x ඍණ 5. මේකේ 5 නේ x පදේ මාව ගන්න. එහෙනම් අපිට දැන් මේ වගේ එකම පදේ ආවොත් මේ එක සැරේම ලියන්න ඕනේ. හරි. දැන් මේකත් එකම පදේ පදමාරු වෙලා නිසා එක පදයක් කරගන්න. එහෙම කරන්න කොහොමද? අර දීසි. x ඍණ 5. මෙතෙන්ට ගන්න ඍණ 2. මේ ස්ථාර ඍණ දාන්න කොහොමද? දාන මේ පද දෙක මාරු. දැන් මම බලන්න. හරි වැරදි.
දැන් මෙතන පද මාරුනහම 3 වරක් 5 ගියේ. වරහන් අයින් කරන්න. 3 වරක් 5 ගියේ. 5. මෙතන 15 හැදෙනවා 3 වරක් ගිනේ 3x හැදෙනවා. මෙතන බලන්න මේක හැදෙනවා. ඍණ 3x කින් ගුණාම ඍණ 3x හැදෙනවා. ඍණ 3 ඍණ 5 ගුණාම විනාඩි හැදෙනවා 3 වරක් 5 15 හැදෙනවා. එන අවුලක් නෑ. මොකද්ද කරන්නේ? පද මාරු කර ගන්න ඕන දාට ඉස්සරහට ඍණක් දාලා පද දෙක මාරු. හරි. දැන් අපිට උදාහරණ ආකාරයට යන්න. සංඛ්‍යාව මොකද්ද? ඉන්න 3. x ඉන්න පාරම නැන් දෙකේ තියෙන x පාර. ඒසියම නැහැ. බාරම මම අහමු. අභ්‍යාස කරලා